හායි සුබ මධ්‍යහනක් වේවා TikTok එකේ යාළුවන්ට. මම ඔයාලට වටින වීඩියෝ එකක් ගෙනාවා ඉවරනකම් බලන්න. මේ සත්තු ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. මේ සත්තු මරණ එක වළක්ව ගන්න පුළුවන් අපිට. මේ ඉන්නේ නාගමාපිලා කියන සර්පයා. මෙයා මද විසයි. ජීවිත හානියක් නැහැ මෙයා දෂ්ට කරාට. මේ වෙද මහත්මයාගේ පරම්පරාවෙන් එන කෙනෙක් තෙලිජ්ජවිල. ඉතින් මේ ඉන්නේ කොළපාට සතා ඇහැටුල්ලා අනිත් කෙනා කටකලුවා කියලා තමයි කියන්නේ. ඉතින් කටකලුවා කියන සත්‍යයත් හරිම අවාසනාවන්ත සතෙක්. ඒ සතා මිනිස්සු පොළඟෙක් කියලා මරනවා. ඉතින් මේ කටකලුවා අඳුර ගන්න බලන්න ওই තියෙන වීඩියෝ එකේ තියෙන විදියට. මේ ඉන්නේ කටකලුවාගේ පැටියෙක්. මේ ඉන්නේ ලේමාපිලා කියන සත්‍යය. මිනිස්සුන්ගේ විවාහාරයේ තියෙනවා මේ සතා මිනිස්සෙක් ගේ ලේ සම්පූර්ණ මනුස්සයා මරණකම් ලේ බොනවා කියලා. මේ තියෙන තුවාලේ ගෙදරක හිටපු සතෙක් මේ සතා. ඉතින් ගෙදර මිනිස්සු ගහලා එළියට ගන්න බැරි තැන එපාර මේ මහත්මයාට කෝල් කරලා ඒ මහත්මයා ගිහිල්ලා අරන් ඇවිල්ලා තිබුණා ඒ ගෙදරින්. දැන් තුවාලෙට බෙහෙත් කරලා තුවාලේ ටිකක් සනීපයි. ඔය ඉන්නේ නාගමාපිලා සහ ලේමාපිලා දෙන්නම එකම ෆැමිලි එකේ පාට තමයි වෙනස්. ඉතින් මේ සත්තුන්ගේ ජීවිත බේර ගන්න අපි උත්සාහ කරමු. අඳුර ගන්න පහසුයි. නාගමාපිලා කළු සහ සුදු. එයාගේ ඔළුවත් ලොකුයි. එතකොට මේ ඉන්නේ ලේමාපිලා. ලේමාපිලා කියන සතාගෙත් ඔළුව ලොකුයි. එයා ගොඩක් දිගයි. ඉතින් මේ සත්තු දැක්කොත් අපි පරිසරයේ දැක්කොත් අපි මේ සත්තුන්ට අවහිරයක් හිරිහැරයක් නොවෙන්න වට වෙලා කරදර කරන්නේ නැතුව මේ සත්තුන්ගේ පාඩුවේ නිදහසේ සත්තුන්ට යන්න අරින්න. මොකද මෙයාලත් පරිසරයේ කොටසක් හරිම ලස්සන සර්පය කොටසක්. ඉතින් සර්පය ගොඩාක් ඉන්නවා. උග්‍ර විස, මද විස තියෙන සත්තු. ඉතින් මෙතන තව සර්පය ගොඩක් හිටියා. එයත් අපිට එකින් එක පෙන්නුවා. විදේශිකයන් ඇත්තටම හරිම ආසයි මේ මෙතෙන්ට ගිහිල්ලා මේ සත්තු අතපත ගන්න, මේ සත්තු ගැන දැනගන්න. සංචාරක ව්‍යාපාරයේ නිරත වෙන කෙනෙක් විදිහට මම ඉතින් නිතර මෙතෙන්ට යනවා. අනිත් සත්තුන්ගෙත් පුළුවන් තරම් උත්සාහ කරන්නම් වීඩියෝ ටිකක් අරන් එන්න. අහිංසක සතුන්ගේ ජීවිතයක් බේර ගන්න අපි උත්සාහ කරමු. එතකොට මේ පෝස්ට් එක රීපෝස්ට් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, අනිත් අයත් එක්ක බෙදා ගන්න, දැනුවත් වෙන්න. අපි මේ අහිංසක සත්තු වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න බලමු. දුටු තැන මරන්නේ නැතුව. ප්‍රධානම දේ තමයි අපි සතෙක් සර්පෙක් දැක්කොත් ඒ සතාට ඒ සතාගේ නිදහසේ යන්න ඉඩ හරින එක තමයි හොඳම වැඩේ. මොකද අපි වගේම යාළටත් සමාජයේ පරිසරයේ ජීවත් වීමට අයිතියක් තියෙනවා. මම හිතනවා ඉතින් මේ සත්තු වර්ග 4 ගැන ඔයගොල්ලෝ